හරි ආගන්. දැන් මොකද්ද මෙතන කරන්න තියෙන්නේ? මේකේ කරන්න තියෙන්නේ ඊටාම සරලව මේ. දැන් මේ වගේ පද්ධතියක් තියෙනවා, කෝෂ පද්ධතියක් තියෙනවා. මේ කෝෂ පද්ධතියේ XY අතර මේ කෝෂ පද්ධතිය නැතුව මම මේ වගේ තනි කෝෂයක් සෙට් කරනවා. තනි කෝෂයක් සෙට් කරනවා. ඒ තනි කෝෂයේ විද්‍යුත්ගාමක බලයයි අභ්‍යන්තර ප්‍රතිරෝධයයි මේ සෙට් එකේ තියෙන E1 E2 E3 R1 R2 R3 අගයන්ට අනුව මම මෙහෙම ගණනය කරනවා. R1 R2 R3 දන්නවනම් මේ සමීකරණය සුළු කරලා R හොයන්න පුළුවන්. E1 E2 E3 දන්නවනම් හරිද? මේ සමීකරණය සුළු කරලා E1 E2 E3 දන්නවා R1 R2 R3 දන්නවා මේකෙන් R දන්න හින්දා E හොයන්න පුළුවන්. එහෙම සුළු කරලා එන ER වලින් ඒ අගයන් තියෙන මේ කෝෂයක ඇහුවොත් අරකේ ක්‍රියාකාරීත්වය මෙතන තියෙනවා කියලා පෙන්වන්න ඕන වගේ වැඩක් නෙවෙයි කියන්නේ. හරි. ඒක කරන්නේ කොහොමද? ක්‍රියාකාරීත්වය තියෙනවා කියන්නේ මම මේ පරිපතේ මෙහෙම XY අතර බාහිර ප්‍රතිරෝධයක් සෙට් කරොත් XY අතර බාහිර ප්‍රතිරෝධයක් කොහොම සෙට් කරොත් සහ මෙතනත් සෙට් කරොත් XY අතර මෙහෙම බාහිර ප්‍රතිරෝධයක් ඔය විදිහට සෙට් කරොත් ඊටාම සරලව මෙයාට වෙනසක් දැනෙන්න බෑ. හරිද? මෙයාට වෙනසක් දැනෙන්න බෑ කියන්නේ මෙතනින් I කරන්ට් එකක් යනවා නම් මෙතනිමුත් ඒ I කරන්ට් එකම යනවා කියලා යාට දැනෙන්න ඕන. එහෙම නේද? දැන් බලන්න මේ යටින් ගත්තොත් ඒක තමයි වෙන්න ඕන. හරි. යටින් ගත්තොත් මේ අතර විභවාන්තරය කීයද? IR නේ. මේ අතර විභවාන්තරය IR. ඒකමයි නේද මේ සෙට් එකම හරහා විභවාන්තරය. මේකම අග්‍රයක් නෙමේ තියෙන්නේ. මේ y. මේ තියෙන්නේ x මේ පැත්තම. මේ අතර විභවාන්තරය IR ගුණිතයෙන් හම්බෙනවා. මෙතන මේ අතර විභවාන්තරයත් IR ගුණිතයෙන් හම්බෙනවා නේද? මේකේ විභවාන්තරය මේ xy අතර විභවාන්තරය මේ පැත්තේ xy අතර විභව අන්තරයට සමාන වෙන්න ඕන. අතර අහගෙන ඉන්න විභව අන්තරයට සමාන වෙන්න ඕන. ඒ නිසා මේක ලියපු එකේ ප්‍රශ්නයකුත් නැහැ. සමාන්තරගත සමකයක් විතර ලියපු එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් මේක මෙහෙම වෙනවා කියලායි අපි ඔප්පු කරන්න යන්නේ. එතකොට ඕගලන්ට කතන්දර ගොඩක් කරන්න පුළුවන් කර්චොප් දාලා මැක්ස්වෙල් දාලා ඕන ක්‍රමයකින් කරගන්න පුළුවන් මේක. හැබැයි මම නිකන් අර කර්චොප්ගේ පළවෙනි නියමයේදී අපි අර කතා කරේ එක සංදියක් විතර කරන්ට් කීපයක් එනවා කියලා දාලා මැච් එකක් ගැහුවේ. ඒ ස්ටයිල් එකට මේක කරන්නම් ඒක ලේසි. හරි මේ බලන්න. මම හිතනවා මෙහෙම දෙයක්. දැන් මේකේ කරන්ට් එක මෙහෙම යනකොට මම හිතනවා මෙතනින් කරන්ට් එකක් මේ I1 කියලා කරන්ට් එකක් මේ විදිහට එනවා. මෙතනින් එනවා I2ක් මේ විදිහට, මෙතනින් එනවා I3ක් මේ විදිහට. ඒ තුන් දෙනාගේම එකතුව මෙතනින් යනවා කියලා. දැන් ඔයගොල්ලෝ කියනවා ඉතින් මේ නෑනේ ඉතින් එහෙම වෙන්නේ නැතුව දැන් මේ කරන්ට් එක මෙහෙන් යන්නත් පුළුවන්. ඉතින් එහෙන් යන්නත් පුළුවන් නම් උත්තර වලින් ඒ විභවයන් සුළු වෙලා මේකට ඍණාගයක් එයිනේ. එහෙම වෙන්න පුළුවන් කියලා හිතෙනවනම්. හරි අවුලක් නෑනේ අපි මෙහෙම මේ වෙතට කරන්ට් තුනක් එනවා ඒක මෙහෙට යනවා කියලා දැම්මා. ඉතින් ඒක එහෙම නැත්තම් අපි දැන් මෙහෙම තියනවා කියලා හිතලා විභවයන් ලියලා සුළු කරනවා. ඒක එහෙම නැත්තම් ඒවට ඍණාගයක් නෙයි. ඕකනේ සරල කතාව. හරි. දැන් බලන්න මම මේ කරන වැඩේ. මේ සර්කිට් එකේ මේ කෝෂයෙන් එළියට කරන්ට් එක යනකොට දැන් ටිකකට කලින් අපි ඉගෙන ගත්තා ඩෙල්ටා V ලියන්න පුළුවන් E ඍණ IR කියලා. අහගෙන ඉන්න E ඍණ IR. මෙතනින් I ලියන්න පුළුවන් නේද? I යුක්ත කරොත් එනවා නේද? E ඍණ ඩෙල්ටා V බෙදීම සිම්පල් R කියලා එනවා. E ඍණ ඩෙල්ටා V බෙදීම සිම්පල් R කියලා එනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතන අග්‍ර මේක අතර විභවාන්තරයම තමයි මෙතනක් තියෙන්නේ. ඒක අපි ගත්තේ යටින් මේ. මෙතන IR ගුණිතමයි මෙතනක් තියෙන්නේ. ඉතින් මෙයාට වෙනසක් දැනෙන්න බෑනේ. එයාට වෙනසක් දැන්නොත් මේකේ ක්‍රියාකාරීත්වය නෙවෙයිනේ මෙතන තියෙන්නේ. හරි. ඒක හොඳට තේරුම් ගන්න. මට දැන් මෙහෙම දෙයක් ලියන්න පුළුවන් නේද? පළවෙනි සර්කිට් එකෙන් ලියන්න පුළුවන් නේද? I1යි I2යි I3යි තුනේම එකතු I කියලා ලියන්න පුළුවන් නේද පළවෙනි සර්කිට් එකෙන්? ඔව්. එතන I කියන එකට මේක දැම්මත් හරි නේද? ඔව්. මොකද අතන Iමනේ මෙතනත් යන්නේ. එතන මම මෙතන I වෙනුවට දානවා. බලන්න. I වෙනුවට දානවා E ඍණ ඩෙල්ටා V බෙදීම සිම්පල් R කියලා. I1 I2 I3 වෙනුවටත් ඔය වැඩේම කරන්න පුළුවන් නේද? මොකද මෙතන විභවාන්තරයක් ඩෙල්ටා V මයි. ඒක මට ලියන්න පුළුවන් E1 ඍණ I1 R1 කියලා. පුළුවන් නේද? මේ ඩෙල්ටා V ම ලියන්න පුළුවන් E1 ඍණ I1 R1. එතනින් I1 උක්ත කරොත් එන්නේත් මොකද්ද? E1 ඍණ ඩෙල්ටා V බෙදීම R1 නේද? ඒ විදිහට මේ සෙට් එකම ලියමු. මොකක්ද එන්නේ? E1 ඍණ ඩෙල්ටා V බෙදීම R1 ධන E2 ඍණ ඩෙල්ටා V බෙදීම R2 ධන E3 ඍණ ඩෙල්ටා V බෙදීම R3.
සමානයි ඕක. දැන් නිකන් ඊයේ කාර් එකක් වගේ සෙට් වෙගෙන යමගේ එනවා නේද? මේ එක එක්කනාගෙන් පොදු හරය ඉවත් කරන්න දැන්. මෙතන ලියන්න පුළුවන් E1 බෙදීම R1 ඍණ ඩෙල්ටා V බෙදීම R1 ඉතුරුයි. ඒක පස්සේ හිතමුකෝ. මෙතන එනවා E2 බෙදීම R2ක්. අතන එනවා E3 බෙදීම R3ක්. ඍණ ඩෙල්ටා V පිටට ගත්තොත් මෙතනින් ඇවිල්ලා 1යට R1ක් මේ ඩෙල්ටා V බෙදීම R1ක් ඇවිල්ලා ඍණ ඩෙල්ටා V පිටට ගත්තොත් 1යට R1ක් ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා ඍණ ඩෙල්ටා V පිටට ගත්තොත් 1යට R2ක් ඇවිල්ලා මේ ෂණික සුළු කිරීමක් කරන්නේ 1යට R2ක් ඇවිල්ලා මෙතන ගත්තොත් ඍණ ඩෙල්ටා V එකක් පිටට 1යට R3ක් ඇවිල්ලා දාන්න මේක වෙනුවට 1යට R කිය. ඇයි මේ 1යට R කියලා දාන්න. මෙතන තියෙනවා E බෙදීම සිම්පල් R ඍණ ඩෙල්ටා V බෙදීම සිම්පල් R. මේකට මේක කැපිලා යනවා. පොඩි ආතල්ලයක් තියෙනවානේ. E1 බෙදීම මෙන්න මේ කතාව ඇවිල්ලා. හරිනේ. ලියාගන්න. ටක් ගාලා ලියාගන්න.